හයි කොහොමද ඔයගොල්ලන්ට මම අද හිතුවා වෙනස් වීඩියෝ එකක් කරන්න. මොකද සමහර අය මගේ විස්තර ලොකුට දන්නේ නැහැ. දන්න අය දන්නවා. ඉතින් කොහොම හරි මම මේ ළඟදී මම කියලා මම මෙතනදි කතා කරන්නේ මම පූසෝ 60ක් තනියෙන් බලා ගන්න. මම මේ සියලුම වැඩ මගේ ආබාධ පුරුපුරුවන්ගේ වැඩ, ඒගොල්ලෝව රෙස්කියු කරන වැඩ, ඒගොල්ලන්ගේ ඒ දේවල් කෝඩිනේට් කරන වැඩ, ඊට අමතරව මේගොල්ලෝගේ වීඩියෝස් ගන්න, වීඩියෝස් අති බහුතරයක් 99.9%ම එඩිට් කරන්නේ මේ සියල්ල මම තනියෙන් කරන කෙනෙක්. ඒ අතරතුරේ මම රැකියාවකුත් කරනවා. ඉතින් කොහොම හරි දැනට මාස 2කට කලින් අපි අපේ ලියාපදිංචිය කරා. ඉතින් ලියාපදිංචිය කලේ ඇත්තටම මම ඒක කියන්නම් මම ලියාපදිංචිය කරන්න හේතුව මොකක්ද කියලා. ලියාපදිංචිය කරන්න හේතුව තමයි මට ඕනේ මේගොල්ලොන්ට ඉන්න වෙනම ඉඩකඩ තියෙන තැනක් හදාගන්න. ඉතින් ඉඩකඩ තියෙන තැනක් හදාගන්න නම් මට ඒකට ලොකු මුදලක් ඕනේ. එතකොට ඒ වගේ ලොකු මුදලක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා පුද්ගලික account එකකට ගෙන්න ගන්න බෑ නෙමෙයි දැන්ට ගෙන්න ගන්නවා කොහොම ඔයගොල්ලෝ හිතයිනේ එහෙම දෙන අය ඉන්නවා කියලා. ඇත්තටම එහෙම දෙන අය ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඉතින් ඒ ෂෙල්ට් එක හදන්න ඇත්තටම මේගොල්ලෝගේ සෙපරේට් ෂෙල්ට් එක හදන්න මට උදව් ගන්න තමයි මම ලංකාවේ නීත්‍යානුකූල ලියාපදිංචිය වෙනුවෙන් වැඩ කටයුතු කළේ. ඉතින් කොහොම හරි මේ වැඩ කටයුතු දැනටත් සිද්ධ වෙමින් යන පවතින ගමන් තියෙන්නේ. මොකද අපේ බැංක් accounts වල වැඩ කටයුතු ස්මූත්ලි කරන්න නම් අපිට තව එක ආයතනයක ලියාපදිංචිය ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යන ගමන් තමයි මේ වෙනකොට අපි ඉන්නේ. ඉතින් මේ සියල්ල මට තනියම කරන්න බෑ. මොකද මම විශේෂයෙන්ම වියහියදම් ගොඩාක් වැඩි. ආබාධ පුරුපුරෝ බලනවා කියලා කියන්නේ සාමාන්‍ය පුරුපුරෝ බලනවටත් වැඩිය ලොකු වියදමක් යන වැඩක්. ඉතින් මේ කරන්නේ මේ වැඩේ වගේ වැඩ. ඉතින් උගලන්ට පේනවා ඇති මෙයා ආබාධිතයි. එයා කැතීටරයක් මාර්ගයෙන් මුත්‍රා කරන්නේ. මේ බබත් එහෙමයි. මේ දෙන්නම ආබාධිතයි. මම මේගොල්ලෝගේ ෂීට්ස් මාරු කරන ගමන් ඒගොල්ලෝගේ වැඩ කටයුතු සියල්ල කරන ගමන් තමයි ඕගොල්ලොන් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් මම මේගොල්ලන්ගේ ෂීට් එක මාරු කරලා ඉවරලා ඉතුරු කතාව කියන්න. හරි. මේ දෙන්නගේ ෂීට් එක දාලා ඉවරයි. ඉතින් මේගොල්ලොන්ව බලා ගන්න, මේගොල්ලොන්ගේ නඩත්තු කටයුතු කරන්න, මේ හැම දෙයක්ම කරන්න ලොකු වියදමක් යනවා. ඉතින් ඒකට මට ඕගොල්ලොන්ගේ සහාය ඕනේ. ගොඩ දෙනෙක් දැන් හිතන් ඉන්නවා අපි ලිනීපෝස් ඇනිමල් වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ අපිට ලොකු මුදලක් තියෙනවා. දැන් මේගොල්ලෝ සංවිධාන ඉතින් ඒගොල්ලොන්ට අපේ ආධාර උපකාර ඕනේ නැහැ වගේ වැරදි මතයක ඉන්නවා. ඒත් ඒක එහෙම නැහැ. මම මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න ප්‍රධාන හේතුව මාව දන්න අය සහ මගේ ගෙදර ආපු අය දන්නවා මං ඉන්නේ බොහෝම පොඩි ඉඩකඩක මගේ ආබාධ පුරුපුරුවත් එක්ක. ඉතින් තව මට තියෙන ගලි ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්න ගොඩාරියක් එක්ක තමයි මම මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම ගැටලු විසඳ ගන්න මට වෙනම තැනක් හදන්න මම නැවතත් කියනවා වෙනම තැනක් හදන්න එක තමයි මගේ මේන් පර්පස් එක. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න තමයි මම මේක ඕපන් කරේ. ඉතින් ඒත් එක්ක ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මට ගොඩාක් සල්ලි හම්බ වෙනවා ගොඩාක් සල්ලි තියෙනවා කියලා. ඉතින් ඇත්තටම නෑ මේගොල්ලෝගේ කැම බීම වලට අනිත් ලෙඩ රෝග වලට වීහිදන් ගියපුවම ඇත්තටම හරිම අමාරුවෙන් කරන්නේ නිතර මේගොල්ලෝගේ තියෙන අඩුපාඩු කී වීඩියෝ කරන්න මට ආස නැහැ. ඇත්තටම මට ඒක කරන්න ටිකක් ලැජ්ජයි. ඒත් මම හිතුවා මේක ගැන ඔයගොල්ලෝ මේක කතා කරන්න. මොකද මම හිතුවා ඕගොල්ලෝ එකෙන් යම්කිසි අවබෝධයක් ගනී කියලා. ඇත්තටම අපිට උදව් වුණේ. අපිට ගොඩාක් උදව් වුණේ. මොකද සමහර සත්තුන්ට ආබාධිත අයට ප්‍රතිකාර කරන්න ඕගොල්ලෝ නොහිතන ලොකු වියදමක් යනවා. මේ ඉන්නේ බම්බල පිටේ ඉඳලා ආපු. එයා සතියක් තිස්සේ අසනීප වෙලා ඊයේ දිනේ තමයි සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කටයුතු අතර කරේ. ඉතින් ඒ වගේ අයට ලොකු වියදමක් යනවා උපුතේ. ලොකු වියදමක් යනවා බෙහෙත් වලට විතරක්. ඉතින් කැම බීමටත් ඒ වගේ ওই වගේ ගොඩාක් අමාරුකම් මැද්දේ තමයි මම මේ දේවල් කරන්නේ. මේගොල්ලන්ට බෙහෙත් ගන්න, ඊට පස්සේ ඒගොල්ලෝගේ කැම බීම වියදම්, මේගොල්ලෝගේ අනිත් සංවිපාරක්ෂක කටයුතු මේ හැම දෙයකම මට ඇත්තටම ඕගොල්ලෝගේ ආධාර උපකාර ඕනේ. අපි ඇසෝසියේෂන් එකක් විදිහට ලංකාවේ ලියාපදිංචි සංවිධානයක් විදිහට ලියාපදිංචි වුණා කියලා අපිට දෙන ඩොනේෂන්ස් නතර කරන්න එපා. අපිට ගොඩාක් හම්බ වෙනවා. අපිට ගොඩාක් NGO වල සහයෝගය තියෙනවා කියන වැරදි වැටහීමට යන්න එපා. ඇත්තටම එහෙම කිසිම NGO එකක සපෝට් එකක් අපිට මේ වෙනකොට නැහැ. ඉතින් එහෙම NGO සපෝට් එකක් ලැබෙනවා නම් අපි බොහොම කැමතියි. අපේ ආබාධ පුරුපුරවලට මීට වැඩි ලොකු හෙල්ප් එකක් අපිට කරන්න පුළුවන්. ඒත් අවාසනාවකට ඒක එහෙම නැහැ. මම ඊටු ටික කතා කරන්නම්. මෙයාගේ ෂීට් එකක් හරි ගස්සලා ඇවිල්ලා. හරි. මේ වැඩේ ඉවරයි. ඉතින් මොකද දැනට ලංකාවේ වැඩිම ආබාධ පුරුපුරෝ සංඛ්‍යාව බලාගන්නේ මම. ඉතින්
ඒ නිසා ඇත්තටම මට ඕගොල්ලෝගේ හැමෝගෙම උදව් ඕනේ. එහෙම නැත්නම් මේක මට කරගෙන යන්න බෑ. හරි. ආපහු ඉතුරු ටික දෙමු. ඉතින් සංවිධානයක් වුණ පළියටම එහෙමයි කියලා අපිට දෙන ඩොනේෂන්ස් නතර කරන්න එපා. මෙන්න මේ වගේ ඇවිදින්න බැරි ආබාධිත අසරණ කුරුකුරුවෝ ගණනාවක් කියන්නේ 60කට ආසන්න සංඛ්‍යාවක් ඕගොල්ලෝගේ උදව් පදව් වෙනකන් බලාගෙන ඉන්නවා. මම ඉතින් මට මේ වීඩියෝ එක වෙනම වාඩි වෙලා ඕගොල්ලෝ මේක කතා කරන්න විදිහක් වෙලාවක් නැති කම හන්දයි මම මේක මේ විදිහට මේගොල්ලෝගේ වැඩ කරන ගමන් කතා කර කරන්නේ. ඉතින් මට ඕනේ ඕගොල්ලෝ හැමෝගෙම උදව්. ඇත්තටම හැමෝගෙම පුංචි රුපියල් 100ක හරි ආධාරයක් ආබාධ පුරුපුරෝ 60කට ආසන්න සංඛ්‍යාවකගේ බඩගිනි නිවන්න, බෙහෙත් ගන්න, ඒගොල්ලන්ට නිරෝගීව ඉන්න ලොකු අවස්ථාවක් වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපි ගැන වැරදි වැටහීම් නැතුව සංවිධාන කියලා මහා ගොඩක් මුදල් හම්බ වෙනවා කියන මේකෙන් නැතුව අපි හැමෝටම ඕගොල්ලෝගේ කරුණාව, දයාවේ හස්තේ දිගොයි කියලා දිගටම අපිට සපෝට් එක ලැබෙයි කියලා.